විකුණලා මේ මෑතකදී කොරියාවේ කාලකන්ණියෝ වගේ සල්ලි එක්කහුව කරලා තිබ්බා. ලංකාවේ උන් 3-4 දෙනෙක් සල්ලි එක්කහුව කරලා තිබ්බා. එකෙක් දෙන්නේ මම පොලිසියට ආල්ලලා දුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ පොලිසිය නිසා එකෙන් ඇති වැඩක් නැහනේ. ජනාධිපතිතුමනි මම මේ මූණ බලාගෙනම කියන්නේ නීති පොතක් තියෙනවා ලංකාවේ. එකෙන් ඇති වැඩක් නැහැ. නීති පොත ක්‍රියාත්මක වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේම අහිංසකයාට. සල්ලි තියෙන බලය තියෙන පුම්බාගෙන ඉන්න වටේ ඉන්නවා. හැබැයි අහිංසකයා වටේ නෑ. මම දැක්ක දැන් බලාගෙන හිටියේ ඔබතුමා එනකොට මේ සියලුම ආරක්ෂකයෝ ඔබතුමා පස්සෙන් දුවගෙන එනවා. ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ නැති. හැබැයි අර දවස්වල කැලේ හැංගිලා හිටියේ. කැලේ හැංගිලා හිටියේ මම දන්නවා. අයියා මැරලා හැට බෙවුනා. නමුත් එළියට ඇවිල්ලා අයියව ගන්න බැරි වෙච්චේ ඔබතුමා රද වෙච්ච ගැන මට හරි සතුටුයි. මගේ අවුරුදු 3-4ක් ආයු කාලේ තියෙයි. ඒ පණ තියෙනකන් මේ ජනාධිපතිකම අවුරුදු 5ක් තිබ්බත් කමන්නේ. මේක වෙනස් කරන්න. මේක වෙනස් කරලා මේ මිනිස්සුන්ට මේ ඉන්න පොඩි උන් එකෙක්වත් දන්නේ නැහැ ලංකාව ගැන. මේ මහයුන් හිටියට උන් මුලා වෙලා ඉන්නේ. ඔක්කොම මොඩේ කිව්වට කමන්නේ. මේ සියලු දෙනා මොඩේ ඉන්නේ. මොකෙක් හරි මොකක් හරි පෙන්නපු ගම ඒකට රැවටෙන එක එක පස්සේ දුවන දේවාල ගානේ කෝවිල් ගානේ වැඳ වැටි දන නමස්කාර කරන දෙපැයින් නැගිටින්න දන්නේ නැති කුසීත දීන පරාජිත අනුන්ගේ මතින් කාලා ජීවත් වෙන්න මහන්සි ගන්න පෞජාතියක් ඉන්නේ. මම දන්නවා ඔබතුමාට මේ සැරේ 150 ඡන්ද දුන්නේ පාක්ෂිකයෝ. ඔබතුමාගේ පක්ෂයට ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මේ උන්ට නිකන් කන්න දෙන්නේ නැති එක පළවෙනි එක. දෙන්න හොඳ නැහැ තමයි. නිකන් කන්න දෙන්න හොඳ නැහැ. මම නම් කැමතිම නෑ අස්සසුම එක්කුටවත් දෙනවට. අස්සසුම ඕනේ. මං අදත් තක්කාලි වික්ක රුපියල් 80000ක